ආයුබෝවන් හැමෝටම සුබ දවසක්. අදත් අපේ සාකච්ඡාවට සම්පත්දායකත්වය ලබා දෙන්නේ සාලිය රොඩ්රිගෝ මහත්මයා. ඊට අමතරව සාකච්ඡාව මෙහෙයවීම සඳහා පණ්ඩුක මහත්මයාත් දේවප්‍රිය මහත්මයා සම්බන්ධ වෙලා ඉන්නවා. සාලියට පළවෙනි ප්‍රශ්නය මම යොමු කරන්න. සාලිය අපි පාසල් යනකොටත් විශ්වවිද්‍යාලවලත් අධ්‍යාපනය ලබද්දී අපි ලෝකේ බොහෝ දේවල් ගැන තොරතුරු හොයනවා. අභ්‍යවකාශයක් කෙරවලට යනකම්ම දේවල් හොයනවා. ඒ හොයලා අපි දැනුම් පද්ධතිය කොටනගාගෙන අපි හිතනවා මේ මෙහෙම දැනුම් පද්ධතිය දැනගත්තා මම මුළු ලෝකෙ ගැනම දන්නවා කියලා. මට පසු කාලීන ඒ අධ්‍යාපන ක්‍රමෙත් එක්ක මටම ආපු අදහසක් තමයි අපි ලෝකෙ ගැනම හෙව්වට මේ අපි ගැන දන්නේ නැහැනේ කියලා. බොහෝ විට මම කියලා කියන්නේ මගේ මේ ශරීරයට. ඒතර ඇත්තටම සාලිය මම කියන්නේ මගේ ශරීරයටද? හොඳයි. ඉන්ද්‍රදේව අහන ප්‍රශ්නේ කවුද මේ මිනිස්සයා කියන්නේ කවුද කියන එකනේ අන්තිමටම ප්‍රශ්නේ අහන්නේ ඉන්ද්‍රදේව. ඔව් පැහැදිලි. එතකොට දැන් අපි මම මගේ මේ පාරේ යනකොට මම දැනගත්ත විදියට තමයි මම කතා කරන්නේ. දැන් අපි මිනිස්සයා කියන එක ගත්තොත් එහෙම මිනිස්සයා කියලා කියන්නේ ශක්ති තුනක එකතුවක් කියන එකයි. දැන් ශක්ති තුනක් කියලා කියන්නේ ඥාන කියන ශක්තියයි, එතකොට දැනුම කියන ශක්තියයි, චිත්ත කියන ශක්තියයි, නැත්නම් ආධ්‍යාත්මික ශක්තිය කියන එක. එතකොට මේ ශක්ති තුන එකතු වෙලා තමයි ක්‍රියාත්මක වීම සිදු වෙන්නේ. මිනිස්සයා කියලා කියන්නේ ඒකටයි. එතකොට දැන් සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් සාමාන්‍ය පුද්ගලයෙක් මිනිස්සයා කියලා කියන්නේ කවුද කියලා ගත්තොත් එහෙම කෙනෙක් කියන්න පුළුවන් ශරීරය කියලා වෙලා. එයාගේ දැනුමට අනුවනේ ඉන්ද්‍රදේව එක කියන්නේ. එතකොට කෙනෙක් කියන්න පුළුවන් තමන්ගේ මේ සිතුවිලි මේ දැනුම කියන එක කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට එයා ඉගෙන ගත්ත දේවල්, එතකොට උපාධියකින් ඉගෙන ගත්ත දේවල්, එතකොට මේ ආදී වශයෙන් ගොඩාක් දැනුම් එකතු වෙනවනේ. මේ දැනුම තමයි මම කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ශරීරයයි දැනුමයි එකතුව කරලා. ඒ දෙකේ එකතු තමයි මම කියන්නේ. ඒ විශේෂයෙන් ඔය නළු නිළිය වගේ ගත්තම ඒගොල්ලෝ ශරීරේන මම කියලා ගන්නෙ. ඔව්. ඊළඟ විද්‍යාඥයෝ උගත්තු ගන්නේ දැනුම තමුන් කියලා. ඔව්. එතකොට තව කෙනෙක් ගන්න පුළුවන් මේ ශක්ති තුනම, ඒ කියන්නේ ආධ්‍යාත්මික සිත නැත්තම් චිත්ත කියන ශක්තිය නැත්තම් මේ භවයන් 30ක් තියලා අපි කියනවා භවයන් 30 ස්වභාවයක් තියෙනවා. මේ ස්වභාවයන් 30 එකතුවට කියන්න පුළුවන් මම කියලා වෙල. එතකොට කෙනෙක් අපි මේක දාර්ශනික තලයෙන් අපි අරගත්තොත් මේක මිනිසයා කියලා කියන්නේ අපි අම්මගේ තාත්තගෙන් තමයි මේ අපිට ශරීරය හම්බෙන්නේ. අම්මගේ ඥානයි තාත්තගේ ඥානයි එකතු වෙලා තමයි ශරීරය හම්බෙන්නේ. එතකොට මේ ශරීරය කියලා කියන්නේ ඥාන නෙමෙයි ඇත්තටම. එතකොට ඥාන ශක්තිය කියලා කියන්නේ මේ ඥාන ශක්තිවල එකතුවක් තමයි ඥාන කියලා කියන්නේ. එතකොට මේ ඥාන හැමතිස්සෙම දැන් අපි ශක්තිවල එකතුවක් කියලා කිව්වම, ඥාන කියන්නේ ශක්තිවල එකතුවක් කිව්වම දැන් අපිට තේරෙනවා දැන් උදාහරණයක් විදිහට ඉන්ද්‍රදේව ශක්ති කීපයක් එකට එකතු වෙනකොට එක තැනක හිතන්න අපි නිකන් මේ අපි පන්තියක් ගමුකෝ. පන්තියක් ගන්න යද්දී ප්‍රධාන වෙන්න හැම කෙනෙක්ම try කරනවා නේ ප්‍රධාන වෙන්න එක පන්තියක. එතකොට එක්කෙනෙක් ප්‍රධාන වෙනකොට තව එක්කෙනෙක් කියනෝනේ නෑ මම තමයි ප්‍රධාන කියලා. එතකොට මේ ශක්ති කීපයක් එක තැනක තියෙනකොට මේ ප්‍රධාන වෙන්න උත්සාහ කරනවා හැමතිස්සෙම එක ශක්තියක්. එතකොට එතනින් එනවා මේ මම කියන සංකල්පය බිහි වෙනවා එතනින්. මේ මම කියන සංකල්පය. එතකොට මේ ඥාන කියන ශක්තිය හැමතිස්සෙම මේ එකට එකතු වීමම එකට එකතු වෙනවයි කියලා කියන්නේ නොදැනුවත්කම සහ ඇලීම සහ වින්දනය කියන කොටස් වල එකතුව නිසා තමයි මේ ඇලීම කියන සිදුවීම වෙන්නේ. ඒ එක්කම මම කියන කන්සෙප්ට් එක බිහි වෙනවා. ඒ කියන්නේ මම කියන සංකල්පය බිහි වෙනවා. දැන් එතකොට ඥාන කියලා කිව්වම මේ ඥාන ශක්තිය මම වෙනමම කතා කරන්නම් ඥාන ශක්තිය ගැන. දැනට අපි ගමු මේ ඥාන ශක්තිය කියලා කියන්නේ මේ ඥාන ශක්තිය හැමතිස්සෙම ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ පැවැත්ම කියන එක මූලික කරගෙන. එතකොට පැවැත්ම කියන එක මූලික කරගෙන ක්‍රියාත්මක වෙනකොට මෙයාට
මෙයාට අවශ්‍ය වෙනවා උපකරණයක් නිර්මාණය කරගන්න. එතකොට මේ ඥාන කියන ශක්තිය පැවැත්ම කියන එක සඳහා ක්‍රියාත්මක වෙන්න. මේ උපකරණය තමයි මේ ශරීරය කියලා අපි කියන්නේ. ඒ කියන්නේ අපි කය කියලා ගන්න ඥාන ශක්තිය නෙවෙයි. ඥාන ශක්තිය නෙමෙයි, ඥාන ශක්තිය පැවැත්ම රඳා පවත්වා ගැනීම සඳහා නිර්මාණය කරන උපකරණය. හදාගත්ත ගේ වගේ එකක්. ඔව්. එතකොට ශරීරය තමයි ඥාන, මේ ශරීරය තමයි උපකරණේ, ඒ හරහා තමයි ඥාන කියන ශක්තිය අපි පැවැත්ම කියන එක සඳහා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ඥානවල එකතුව ඒ ඥානවල තියෙනවා මොන විදියටද මේ උපකරණය හැදෙන්න ඕනේ කියලා. මේ පොඩි මේ ඥාන කියලා කියන අම්මගේ තාත්තගේ ඥාන දෙකක එකතුවක්නේ අපි කියන්නේ. එතකොට මේ චූටි මේ කලලය කියන්නේ මේ චූටි තිතේ තියෙනවා සම්පූර්ණ විස්තරේ තමන්ගේ ශරීරයේ කොහොමද නිර්මාණය වෙන්න ඕනේ කියලා. එතකොට ඒ කියන තිතේ ඔක්කොම ටික විස්තර ටික අඩංගු වෙනවා. එතකොට මේ විදිහට තමයි ක්‍රියාත්මක වීම වෙන්නේ ඥාන කියන ශක්තිය. එතකොට මේ ශරීරය කියන එක නිර්මාණය වෙන්නේ මේ ඥාන කියන ශක්තිය පැවැත්ම සඳහා. එතකොට මේ ඥාන කියන මේ ශරීරය කියන අපි කොටස ගත්තම ශරීරය කියන කොටසේ මූලිකම වැදගත් වෙන්නේ මොළය කියන ඉන්ද්‍රිය. එතකොට මේ මොළය කියන ඉන්ද්‍රිය හරහා තමයි මේ අවට ලෝකයේත් එක්ක තමන්ගේ ලෝකයේ සහ අවට ලෝකයේත් එක්ක ගනුදෙනු අන්තර් සම්බන්ධතාවයන් සිදු කරන්නේ මේ මොළය කියන ඉන්ද්‍රිය හරහා. එතකොට ඒ මොළය කියන ඉන්ද්‍රියෙන් තමයි පාවිච්චි කරන්නේ මේ ඇහැ, කන, නාසය, දිව, මේ ශරීරය කියන මේ කොටස් ඔක්කොම පාවිච්චි කරන්නේ මොළය කියන ඉන්ද්‍රිය හරහා. එතකොට මේ මොළය කියන ඉන්ද්‍රිය තමයි මේ ශරීරය කියන එකේ බොහොම වැදගත්ම කොටස වෙන්නේ. ඒක හරහා තමයි මේ ගනුදෙනුව සිදු කරන්නේ මේ බාහිර ලෝකයේත් එක්ක. එතකොට ඒක ඒ ඇවිල්ලා ඥානවලින් නිර්මාණය කරන උපකරණය තමයි මේ අපි ශරීරය කියලා කියන්නේ. එතකොට ඒකෙත් මූලික වෙන්නේ අපේ මේ මොළය කියන ඉන්ද්‍රිය. ඊළඟට අපි ගත්තම දෙවනි කොටස තමයි දෙවනි කොටසට යන්න ඉස්සෙල්ලා ඥාන සම්බන්ධයෙන් මට තව මතුවෙච්ච ප්‍රශ්නයක් තියෙනවා. එකක් තමයි අපි කියනවා දැන් මේ ඥානවල හුරුවෙන් සමහරක් පවුල්වල ඉන්නවා සංගීතය වගේ පුළුවන් අය. ඒතකොට ඒ වගේ විශේෂ හැකියාවන් තියෙනවා ඒ ඥාන ඌරුවට ආපු නැත්නම් පරවෙනියට ආපුවා කියනවා. නමුත් ඒ ස්වභාවයෙන් පැත්තක තියලා සාමාන්‍ය වගේ මේ ඥානවල හැදිලා තියෙන ශක්තියින්ගෙන් එකතුවකින් කියලා. එතකොට මේ ශක්තියින්ගෙන් එකතුව ගත්තම හැම පුද්ගලයෙක්ගෙම ඒ ශක්තියින්ගේ එකතුව ක්‍රියාත්මක වෙන්නේ එකම විදියකටද නැත්නම් පුද්ගලයන් ලොකු වෙනස්කම් තියෙනවද? ඔව්. අපි ඥාන කියන ශක්තිය ගත්තම ඉන්ද්‍රදේව ඥාන කියන ශක්තිය ඒ දැනුම් වලට අනුව ඒ ඥාන කියන ශක්තිය ක්‍රියාත්මක වීම වෙනස් වෙනවා. දැන් උදාහරණයක් විදියට අපි හිතමුකෝ අයිස්ලන්තයේ කෙනෙක් ගත්තොත් එහෙම සීතල රටක කෙනෙක්ගේ ඥාන ශක්තියයි අපි සාමාන්‍ය ආසියාතික රටක ඥාන කොටසක් ගත්තොත් එහෙම සම්පූර්ණයෙන්ම මේ ඥාන කියන කොටස් වල ක්‍රියාත්මක වීම වෙනස්. ඉන්ද්‍රදේව මේ ශක්තියට භෞතික සාගත බලපානවද? ඒ සීතල උෂ්ණත්වය වගේ දේවල්? දැන් අපි ඥාන කියන කොටසට අනිවාර්යයෙන්ම මං කිව්වා ඥාන කියන කොටස ක්‍රියාත්මක වෙන්නේ මොළය කියන ඉන්ද්‍රිය හරහා. එතකොට මොළය කියන ඉන්ද්‍රියෙන් තමයි දැනුම් අරගන්නේ. මේ දැනුම් අරගෙන නැවත ක්‍රියාත්මක වීම සිදු වෙන්නේ. එතකොට මේ ඥාන කියන ශක්තියේ වෙනස් වීම වෙනවා තමන්ගේ අවට වටපිටාවේ පරිසරය අනුව දැනුම් අනුව ඥාන කියන ශක්තියේ අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා ඥාන කියන ශක්තිය ඉන්ද්‍රදේව. එතකොට කිව්වා ඥානවල තියෙන කියලා යම්කිසි ස්වභාවයන් ටිකක් මමගේ කියන ස්වභාවය ඇති වෙන්නේ. දැන් ඥානවල මූලික ස්වභාවයන් ටිකක් තියෙනව නේද? ඒවා පුද්ගලයට වෙනස් වෙන්නේ නැහැ නේද? නෑ, ඥානවල මූලික ස්වභාවයන් කියන ඒවා වෙනස් වෙන්නේ නැහැ. නමුත් මේ ඥාන කියන ශක්තිය මම ඒක ඉස්සරහට අරගන්නම්. ඥාන කියන ශක්තිය ක්‍රියාත්මක වෙනකොට දැනුමයි ඥානයි දෙකට එකට ක්‍රියාත්මක වෙනවා ඉන්ද්‍රදේව. එතකොට දැනුමෙන් ඥාන කියන කොටස නැවත වර්ධනය කිරීමක් කරන්න හැකියාවක් තියෙනවා දැනුම කියන කොටසෙන්. එතකොට දැනුමයි ඥානයි දෙකට එකට ක්‍රියාත්මක වෙවි යන්නේ. හැබැයි ඥාන පටන් ගන්න බේස් එකකින් ඉන්ද්‍රදේව. ඒ බේස් එක තමයි මූලික ස්වභාවයන් කියලා කියන්නේ. එතකොට
ඒ මූලික ස්වභාවයන් වල තියෙන්නේ මොකද්ද? ඔය මම මගේ කියන ස්වභාවය නැත්නම් ආත්මාර්ථකාමී කියන ස්වභාවය. නැත්නම් ඒකට අපිට ගන්න පුළුවන් පිටපත් සෑදීම කියන එක, ඒ ඥාන නැවත ඥාන බිහි කිරීම කියන එක. එතකොට බය කියන ස්වභාවය. එතකොට බය කියන්නේ පැවැත්ම කියන එකනේ මූලික අරමුණ. පැවැත්ම කියන එකත් එක්ක බය කියන ස්වභාවය තියෙනවා. ඒ වගේම මේ විරුද්ධ වීම විරුද්ධ නොවීම කියන ඔය අකමැත්ත කැමැත්ත කියන ස්වභාවයන් ඥාන ස්වභාවය අනිවාර්යයෙන්ම මූලික තමුන්ගේ වර්ගයට නැත්නම් තමුන්ගේ ස්වභාවයට විරුද්ධයට විරුද්ධ වීම. ඔව්. ඒ කියන ස්වභාවයේ ඥාන ශක්තිය තියෙනවා. ගිජුකම කියන එකත් ඒක කොටසක්ද? අනිවාර්යයෙන්ම ආහාරවල ගිජුකම කියන එක ඥානවල කොටසක්. මොකද පැවැත්ම කියන එක හරහා තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ පැවැත්ම නිසාම බය, එතකොට ගිජුකම, නැවත ඥාන ඇති කිරීම, මේ කියන කොටස් අනිවාර්යයෙන්ම සිදු වෙනවා ඉන්ද්‍රදේව. එතකොට මේ මූලික කොටස් අමතරව නැවත මේ දැනුම විසින් ක්‍රියාත්මක වෙන්න මේ දැනුමේ ක්‍රියාත්මක වීම නිසා ඥානවල ක්‍රියාත්මක වීම තව තීව්‍ර වෙන්නත් පුළුවන් ඉන්ද්‍රදේව. මේ මම දැනගත්ත විදියට අනුව මම මේ කියන්නේ ඉන්ද්‍රදේව. තේරුණානේ? ඒ වගේම දැනුම හරහා ඥානවල මූලික ස්වභාවයන්ට ගෙනියන්නත් හැකියාව තියෙනවා ඉන්ද්‍රදේව. එතකොට මම මෙතනදී වැදගත් කරුණු ඉහළ දැනුම් ස්වභාවයකට ආවම දැනුම නුවණින් යුක්ත වුණාම ඒ ඥානවල යම්කිසි සංහිඳියාවක් ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. හැකියාව තියෙනවා. නමුත් මූලික ස්වභාවයන් අයින් කරන්න බෑ ඉන්ද්‍රදේව. 100ක් වෙනස් කරන්න බෑ. 100ක් වෙනස් කරන්න බෑ. මේ මූලික ස්වභාවයන් කියන ඒවා අනිවාර්යයෙන්ම තියෙනවා ඉන්ද්‍රදේව. නමුත් මේ මූලික ස්වභාවයන් ත්‍රිවුර වෙලා යන්න පුළුවන් ඉස්සරහට මේ දැනුම කියන කොටසත් එක්ක. ඒ දැනුම කියන කොටස හරහා නැවත ඒ කියන මූලික ස්වභාවයන් වලට ගේන්නත් හැකියාව තියෙනවා කියන එක මම අවබෝධ කරලා තියෙන්නේ ඉන්ද්‍රදේව. ඒ කියන්නේ මේ මගේ අත්දැකීම්, මගේ අධ්‍යයනය කිරීම වලට අනුව මම කතා කරන්නේ. හරි. එතකොට ඥාන කියන ශක්තියේ මූලික ශක්තියින් කීපයක් තියෙනවා. මේ මූලික ශක්තියින් දැනුමත් එක්ක ක්‍රියාත්මක වෙනකොට වට පිටාවත් එක්ක ක්‍රියාත්මක වෙනකොට මේ මොලේ කියන ඉන්ද්‍රිය තමයි සම්බන්ධ වෙන්නේ ගනුදෙනු කිරීම සඳහා. එතකොට ඒ ගනුදෙනු කිරීම කරනකොට මොකද වෙන්නේ? මේ ඥාන ස්වභාවයට අලුතෙන් එන අත්දැකීම්, අලුතෙන් එන දේවල් ඔක්කොම මොකද වෙන්නේ? මේවා සම්පූර්ණයෙන්ම තැම්පත් වෙනවා. එතකොට මේ මොලේ කියන ඉන්ද්‍රියේ දැනුම් විදිහට තැම්පත් වෙනවා. එතකොට ඒ දැනුම් කියන ඒවා දිගින් දිගටම ක්‍රියාත්මක වීම නිසා මේ ඥාන ස්වභාවයටත් මේ කියන දැනුම් ගලාගෙන ඒමේ හැකියාවක් තියෙනවා ඉන්ද්‍රදේව. ඒ වගේම දැනුම් හරහා මේ ඒ ගත්ත දැනුම් නැවත අයින් කිරීමේ හැකියාවකුත් තියෙනවා. අර මූලික ඥාන ශක්තියේ තියෙන ස්වභාවයන් අයින් කිරීමේ හැකියාවක් නැහැ. ඒක තමයි එතනදී මට කියන්න ඕනේ ඉන්ද්‍රදේවට. දැන් අපි මනුස්සයා ගැන කතා කරගෙන හිටියේ ඉන්ද්‍රදේව. එතකොට ඥාන කියන ශක්තිය තමයි එක ශක්තියක් වෙන්නේ. එතකොට ඒක තමයි ශරීරය කියන එක. ලෝකයක් කියලා කියන්න පුළුවන් නේද? ඒක ලෝකයක් කියලා අපිට ගන්න පුළුවන්. එතකොට දෙවෙනි ශක්තිය වෙන්නේ මේ දැනුම කියන ශක්තිය. එතකොට මේ දැනුම කියන ශක්තිය අපිට මේක මේ පේන ශක්තියක් නෙමෙයි. නමුත් මොලේ කියන ඉන්ද්‍රියට බද්ධව තියෙන ශක්තියක් කියලා අපිට ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ඉන්ද්‍රදේව කෙනෙක්ට අපි හිතමුකෝ මොනවා හරි දෙයක් මාළුවක් හොයා ගන්න ඕනේ කියලා අපි හිතමුකෝ ගියයි කියලා ඉවරලා කුස්සියට. එතකොට ඔටෝමැටිකලි ඒ දැනුම් ටික එනවා නේද? ඒ කියන මාළුව සෑදීම සඳහා ඒක ආයේ අලුතෙන් මෙතන තියෙනවද අතන තියෙනවද කියලා බල ඉන්න ඕනේ නැහනේ. ඒක ගලාගෙන එනවා මේ දැනුම් ටික. එතකොට මේ දැනුම් ටික ගලාගෙන එන්නේ මේ දැනුම කියන ශක්තිය පේන්නේ නැති ශක්තියක්. නමුත් සජීවීව ක්‍රියාත්මක වෙන ශක්තියක් මේක. එතකොට මේ ශක්තිය මේකත් ශක්තියක්, නොපෙනෙන ශක්තියක්. නමුත් මේක මොලේ කියන ඉන්ද්‍රියට බද්ධව තමයි ඉන්ද්‍රදේව පවතින්නේ. එතකොට මේ දැනුම කියන එක දැන් අපි උදාහරණයක් ගත්තොත් මේ දැනුම කියන ශක්තියට තමයි තැම්පත් වෙන්නේ ඔක්කොම මේ ඥාන කියන ස්වභාවයේ මොලේ කියන ඉන්ද්‍රියෙන් හටගන්න ඔක්කොම ශක්තියින් ටික. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ඇසෙන් බලපුවම අපිට පුළුවන් රූප දකින්න පුළුවන්. මේ රූපය හොඳ හෝ නරක හෝ මේ කියන කොටස් ඔක්කොම තැම්පත් වෙන්නේ මේ දැනුම කියන කොටස. ඒ ඇහෙන් ගන්න කොටස මොලේ හරහා දැනුමට සම්බන්ධ වෙනවා. එතකොට අපි මේ ගන්න නහය, එතකොට මේ කන කියන කොටස් මේ ඔක්කොම මේ දැනුම් ගන්න දේවල්, බාහිරින් දැනුම් ගන්න දේවල් මොලේ හරහා දැනුම කියන කොටසට තමයි තැම්පත් වෙන්නේ. එතකොට ඉන්පුට් ඩිවයිසස් වගේ නේද? ඒ ඉන්පුට් ඩිවයිසස් වගේ. එතකොට මේ කියන දැනුම් ඔක්කොම
මේ දැනුම කියන ගබඩාවේ තමයි තැන්පත් වෙන්නේ. මේක සාලි ඔයා දැනුම් සහ දැනුම කියන දෙකම පාවිච්චි කරා වචන දෙක. මෙතනදී දැනුම් කියලා කියන එක අපි data information නැත්තම් තොරතුරු වගේ කියලා ගත්තොත් නිවැරදිද? ඔව් මම මේක පොඩ්ඩක් විග්‍රහ කරන්නම්. එතන පොඩි විග්‍රහ කිරීමක් අවශ්‍ය වෙනවා ඉන්ද්‍රදේව. හරි. අපි ගත්තොත් දෙක වැඩි කිරීම 2 4යි කියලා ගත්තොත් එහෙම ඉන්ද්‍රදේව එතන තියෙනවා එතන දත්ත මිසක් එතනට මේ හැංගීම් බර ස්වභාවයක් තියෙනවා දෙවරද්ද ප්‍රොසෙස් එකක් තියෙනවා. ප්‍රොසෙස් එකක් තියෙනවා. එතකොට අපි අම්මා කියන වචනය ගත්තොත් අර දෙක වැඩි කිරීම 2 4යි කියන தත්ත්වයේද තියෙන එතනින් එහාට ගිය தත්ත්වයක් තියෙනවා. එහාට ගිය යම් භව ස්වභාවයක් එතන තියෙනවා. හැංගීම් බර ස්වභාවයක්. එතකොට මෙතෙන්දි වැදගත් වෙන්නේ මේ දැනුම කියන ශක්තියේ දැනුම් කියලා කොට්ටාශයක් තියෙනවා. එතකොට මේ දැනුම් කියන කොට්ටාශය අපිට කියන්න පුළුවන් දත්ත කියලා වෙරලා ඉන්ද්‍රදේව. එතකොට ඔය දෙක වැඩි කිරීම 2 අම්මා හරි රතු පාට කොළ පාට මේ වචන ඔක්කොම දේවල් දැනුම් කියන කොටසට තමයි එන්න ඕනේ. එතකොට නමුත් මේ දැනුම් කියන කොටසට අමතරව මේ දත්ත එක්ක සම්බන්ධ වෙලා තියෙනවා ස්වභාවයන් කීපයක්. එතකොට හැම මම මේ කියනවට බලන්න එපා. ඔයගොල්ලෝ විශ්වාස කරන්න දෙපා විශ්වාස නොකරන්න දෙපා. බලන්න අම්මා කියනකොට තාත්තා කියනකොට පුතා දුව කියලා කියනකොට මෙන්න මේ කියන දත්තත් එක්ක යම්කිසි ස්වභාවයන් මේව වලට සම්බන්ධ වෙලා තියෙනවායි කියලා වෙරලා ඔයගොල්ලන්ට දැනේ. ඔයගොල්ලන්ට තේරෙයි. උදාහරණයක් අතට හරි දැන් ගෙය කිව්වම එක ස්වභාවයක් එන්නේ මගේ ගේ කිව්වම තව ස්වභාවයක් එන්නේ. දෙකම ගෙවල්. ඒ දෙකම ගෙවල් දෙකක් තියෙන්නේ. ස්වභාවයන් දෙකක් තියෙන. එතකොට මේ ස්වභාවයන් සම්බන්ධ වෙන්නේ මේ කියන ස්වභාවයන් සම්බන්ධ වෙන්නේ චිත්ත ශක්තිය හරහා තමයි මේ ස්වභාවයන් සම්බන්ධ වෙන්නේ. එතකොට දැනුම කියන එක ගත්තම ඉන්ද්‍රදේව දැනුම් කියන ඒවා මතකයන් කියන ඒවා තියෙනවා. ඒවට අපිට කියන්න පුළුවන් දත්ත කියලා ඉවරලා. මේ දත්තත් එක්ක දෙවෙනි කොටසක් තියෙනවා. මේකට කියනවා ඒ දත්ත එක්ක සම්බන්ධ වෙච්ච හැඟීම් කියන කොටස ස්වභාවයන් කියන කොටසකුත් දැනුමේ තැන්පත් වෙලා තියෙනවා ඉන්ද්‍රදේව. එතකොට අපි දැනුම කිව්වම මේ කොටස් වල ඔක්කොම වල එකතුවට තමයි කියන්නේ දැනුම කියලා ඉවර වෙලා. එතකොට ඊළඟට අපි ගත්තම චිත්ත දැන් අපි ඔය කැලක් එකතු කරලා අපි තුමු අපි ඉහළ අධ්‍යාපනයක් ලැබුවම ඒ අධ්‍යාපනයෙන් ගත්ත දැනුම් වල තියෙනව නේද මාන්නය කියන ස්වභාවය. බොහොම ටික දෙනා නේව දන්නේ අනිත් අය දන්නේ නැහනේ. එතකොට ඒ ගත්ත දැනුම් වල මාන්නය කියන ස්වභාවයකුත් තියෙන්න පුළුවන් නේද? ඔව් දැන් අපි මේ කතා කරන ස්වභාවයන් ඔක්කොම දැන් උදාහරණයක් විදිහට මාන්නය මම මගේ කියන ස්වභාවය ඊර්ෂියාව වෛරය ක්‍රෝධය මේ කියන සෑම දෙයක්ම ආසාවන් මේ කියන සෑම දෙයක්ම ඉන්ද්‍රදේව මේ දත්තත් එක්ක සම්බන්ධ වෙලයි තියෙන්නේ. හරි. මේ දත්තත් එක්ක සම්බන්ධ වෙලයි තියෙන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඉන්ද්‍රදේව මම පස්සට ගන්නම් මේ දැනුම කියන එක කතා කරනකොට උඩු සිත කියලා අපි කියනවනේ ඉන්ද්‍රදේව. උඩු සිත කියලා. මම ඒක අරගන්නම් පසුවට. දැන් අපි කතා කරන්නේ මනුෂ්‍යයා කියලා කවුද කියන එකනේ. එතකොට මේ දැනුම කියන කොටසේ මෙන්න මේ කොටස් ටික තියෙනවා. ඒ කියන්නේ දත්ත සහ දත්තවලත් එක්ක සම්බන්ධ වෙච්ච ස්වභාවයන් දත්ත එක්ක සම්බන්ධ වෙච්ච ස්වභාවයන් තියෙනවා ඉන්ද්‍රදේව. එතකොට මේ කොටස් වල එකතුව තමයි අපි ගන්නෙ දැනුම කියලා. දැන් උදාහරණයක් විදිහට ඉන්ද්‍රදේවට දැන් උනත් මතක් කරන්න පුළුවන් බය වෙන සිද්ධියක් මතක් කරන්න පුළුවන් ඉන්ද්‍රදේව. සමහරකට වෙලාවට ඒකේ ලොමු දහ ගන්නවා කියන්නේ මයිල් කෙලින් ඉන්න ස්වභාවයකුත් තියෙන එක මතක් වුණාම. දැන් ඒ දත්තේට අමතරව නේද ඉතුරු කොටසකුත් තියෙන්නේ එතන. ඔව් ඔව්. ස්වභාවයක් තියෙනවා. දත්තේට අමතරව තමයි ඉතුරු කොටස තියෙන්නේ. ඒ ඉතුරු කොටස තියෙන්නේ චිත්ත ශක්තියේ භව ස්වභාවයක් සම්බන්ධ වෙච්ච හින්දා තමයි මේ දැනුමට ඒ කොටස් තියෙන්නේ ඉන්ද්‍රදේව. එතකොට මෙතනින් ඔයගලන්ට අදහස් වෙන්න ඕනේ එහෙම කොටසක් සම්බන්ධ වෙන්නේ ඒ දැනුමට දත්තවලට තව ස්වභාවයන් සම්බන්ධ වීමට හේතුව තමයි චිත්ත ශක්තිය නැත්තම් අධ්‍යාත්මික සිත කියලා තියෙනවා තව ශක්තියක් ඉන්ද්‍රදේව. එතකොට මේ අධ්‍යාත්මික සිතේ තියෙනවා භවයන් 30ක් විතර. ඕකට තමයි ඔය කියන්නේ අපි මේ කැමැත්ත අකමැත්ත මම මගේ ස්වභාවය වංචනීක ස්වභාවය එතකොට මෝඩකම කියන කොටස් එතකොට ආසාව එතකොට වෛරය කෝපය පලිගැනීම එතකොට ඊර්ෂ්‍යාව වගේ දේවල් මේවා සෑම කෙනාටම වගේ පොදුවේ තියෙනවා ඉන්ද්‍රදේව. එතකොට මේ කියන ස්වභාවයන් චිත්ත කියන ශක්තිය නැත්තම් අධ්‍යාත්මික සිතේ තියෙනවා. එතකොට මේ අධ්‍යාත්මික සිත
පරිභෝජනය කරපු නිසා තමයි අර මම කිව්වේ දැනුමේ දත්තවල අර ස්වභාවයනුත් අන්තර්ගත වෙලා තියෙනවයි කියලා ඉන්ද්‍රදේව. එතකොට අධ්‍යාත්මික සිතක් තියෙන්න ඕනේ මෙන්න මේ කියන ස්වභාවයන් රැඳෙන්න මේ දත්තවලට ඉන්ද්‍රදේව. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඉන්ද්‍රදේව මතකයන් විදියට තියෙන්නේ හැම දෙයක්ම මතකයේ තියෙනවද නැත්නම් ඔය බය වගේ වින්දනය කරපු වගේ ආසාවන් ඒවා සම්බන්ධ වෙච්ච දේවල් නේද මතකයේ හැමතිස්සෙම තියෙන්නේ. බල ස්වභාවයන් එක්ක තැම්පත් වෙච්ච ඒවා තමයි මතකයේ තියෙන්නේ. මතකයේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ දත්තෙට චිත්ත ශක්තිය සෑහෙන දුරට අනුභව කරලා තියෙනවා ඒ ශක්තියින් ඉන්ද්‍රදේව. යම් කිසි ශක්තියක් චිත්ත ශක්තිය විසින් අනුභව කෙරුවා නම් යම් කිසි දත්තයක් එතකොට මොකද වෙන්නේ සම්පූර්ණයෙන්ම මේ දත්තත් එක්ක මෙන්න මේ කියන ස්වභාවයන් සම්බන්ධ වෙනවා. දැන් මෙතෙන්දී කොටස් දැන් මේක හරියට පැහැදිලිව තේරුම් අරගන්න ඕනේ. දැන් මේ දත්ත කියන ඒවා දැන් චිත්ත ශක්තිය කියන එක හැමතිස්සෙම අනුභව කරන්නේ දත්ත කියන ඒවා. පැහැදිලි නේ? දත්ත කියලා කියන්නේ මේ දත්තේ තමයි අන්තිමට ස්වභාවයක් බවට පත් වෙන්නේ. ඒ විස්තරේ නෙවෙයි ස්වභාවය කියන කොටස. ස්වභාවය කියන කොටස. එතකොට මේ ස්වභාවය කියන කොටස ඉන්ද්‍රදේව ආවේ ඒ නොදන්නකම නිසා තමයි දත්තය පරිභෝජනය කෙරුවේ. එතකොට ඒ දත්ත පරිභෝජනය කරපුවම ඒ දත්තේ රැඳෙනකොට ඒ ස්වභාවයත් රැඳිලා තමයි සම්බන්ධ වෙන්නේ. ඒ කියන මොලේ කියන ඉන්ද්‍රියට. දැන් මේ මොලේ කියන ඉන්ද්‍රියට මේ දත්තත් එක්ක මේ ස්වභාවයන් අනිවාර්යයෙන්ම තැම්පත් වෙලා තියෙන ඉන්ද්‍රදේව. නමුත් මේ දැනුම කියන එක අපිට මේ අල්ලලා ඉවරලා කියන්න බෑ මෙතන තියෙනවයි කියලා ඉවරලා. නමුත් අපි දන්නවා මේ දත්තත් එක්ක මේ ස්වභාවයන් රැඳිලා තියෙනවයි කියලා ඉවරලා. ඒක අපිට සෑම කෙනාටම මේක අවබෝධයක් තියෙනවනේ ඉන්ද්‍රිය. කෙනෙක් හිතන්න පුළුවන් සාලි ඒක තියෙන්නේ මේ මොලේ කියන ඉන්ද්‍රිය කියලා. දැන් අපි මොලේ කියන ඉන්ද්‍රිය ගත්තම මොලේ කියන ඉන්ද්‍රියේ තමයි තැම්පත් වෙලා තියෙන්නේ දත්ත කියන දේවල් ඉන්ද්‍රිය. එතකොට දත්ත කියන දේවල් මොලේ කියන ඉන්ද්‍රිය තැම්පත් වෙනවා. හැබැයි මේ ස්වභාවයන් කියන ඒවා මේ දත්තත් එක්ක තමයි හැමතිස්සෙම ඈඳිලා තියෙන්නේ. මොකද පරිභෝජනය කරලානේ තියෙන්නේ. දැන් අපි ඉන්ද්‍රදේව දැන් මේ මාර්ගයේ අපි හිතමුකෝ අවුරුදු 4-5ක් යන්නේ කියලා අවුරුදු 4කට 5කට ඉස්සෙල්ලා පරිභෝජනය කරපු අපි දැන් කෙනෙක්ව අවුරුදු 50ක් කියලා ගත්තොත් මේ මාර්ගයේ යන්නේ මේ විමසීම කියන එක පටන් ගත්තේ මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා නම්. ඒ කියන්නේ අවුරුදු 45ක් පරිභෝජනය කරලා තියෙන මේ දත්ත ටික අර ගබඩා වෙලා තියෙන ස්වභාවයනුත් එක්කනේ ඉන්ද්‍රදේව. පැහැදිලිද මම කියන දේ? ඒක අපි උදාහරණයක් දෙයක් කිව්වොත් හොඳයි. මට මතක් වෙන උදාහරණයක් කියන්නද? ඒ කියන්නේ අපි දැන් අපි එකේ පන්තියේ හිටපු ළමයින් ඇහුවොත් එහෙම අපිට මම කියන්නේ එක්කෙනෙක් දෙන්නෙකුට වැඩිය කියන්න බෑ. ඒ වගේම අපි කාපු කෑම ගැන මොනවා හරි ඇහුවොත් එහෙම කොහේ හරි හොඳ රසවත් කෑමක් කාලා හොඳට ඒ තුලින් වින්දනයක් ගත්තා නම් අපිට අවුරුදු ගානකට පස්සේ අපිට ඒක මතකයි. හැබැයි අපි ඒ අතරතුර කෑම වේල් 100 ගානක් 10 ගානක් ගන්නද අපිට එකක්වත් මතක නැහැ. හැබැයි අර වගේ හොඳ වින්දනයක් බයක් දැඩි කෝපයක් කර ද්වේෂයක් ආපු ඒ මතකයන් විතරයි අපි තුල රැඳිලා පවතින්නේ. ඔව්. එතකොට ඉන්ද්‍රදේව දැන් මම මේ කියාගෙන ආවේ දැනුම කියන ශක්තියනේ. එතකොට මේ දැනුම කියන ශක්තියේ දත්ත කියන කොටස තැම්පත් වෙන්නේ මොලේ කියන ඉන්ද්‍රියේ. එතකොට මේ කියන දත්තත් එක්ක අර මම කියපු අධ්‍යාත්මික සිතේ ස්වභාවයනුත් සම්බන්ධ වීමක් වෙනවා ඉන්ද්‍රදේව. එතකොට මේ කියන ස්වභාවයන් සම්බන්ධ වුණේ චිත්ත කියන ශක්තියේ ස්වභාවයන් නිසායි. එතකොට චිත්ත ශක්තිය තමයි අනුභව කරන්නේ. ඒ අනුභව කරනකොට මොකද වෙන්නේ? මේ කියන දත්තයත් එක්ක ඒ කියන ස්වභාවය රැඳිලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම යම් කිසි අපි හිතමුකෝ බය වෙන සිද්ධියක් උදාහරණයකට ගන්නකො. ඔව්. ඒකට මේ උදාහරණයට බය වෙන සිද්ධිය දැන් මිනිස්සු ඕන තරම් කියනවානේ මේ හොල්මන් ගැන කතා කරනවානේ. මේ හොල්මන් ගැන කතා කරනකොට මොකද වෙන්නේ? හොල්මන් ගැන කියවනකොට මේ දත්ත කතා කරනකොටම ඔය බය කියන ස්වභාවය ඔටෝමැටිකලි එනවා ඉන්ද්‍රදේව. ඇවිල්ලා. ඒක එනවා ඉන්ද්‍රදේව. මොකද ඒ කියන දත්තෙත් එක්ක ඒ ස්වභාවය පරිභෝජනයක ඒ බය කියන ස්වභාවය දත්තෙත් එක්ක පරිභෝජනය වෙලායි තියෙන්නේ. එතකොට ඒ පරිභෝජනය වෙනවයි කියලා කියන්නේ දැන් ඕක එන්නේ අපිට එකපාරම එන්නේ නෑ ඉන්ද්‍රදේව. දැන් අපිට හොල්මනක් ගැන කියනකොට කවුරු හරි කෙනෙක් නේද හොල්මන් ගැන කියන්න ඕනේ. ඒ කියනකොට එයාගේ තියෙනව නේද භව ස්වභාවයක්. ඔය කියන ස්වභාව ඒ කියන දැනුමත් එක්ක සම්බන්ධ වෙනවනේ. ඒ භව ස්වභාවයත් එනකොට
අපිත් ඒ භව ස්වභාවයත් එක්ක අරගෙන තමයි තැන්පත් කරලා තියෙන්නේ ඉන්ද්‍රදේව. ඒක ඉස්සරහට යන්න ඕනේ. ඉස්සරහට යනකොට ඕගොල්ලන්ට අපි මේක මාර්ගයේ ඉස්සරහට යනකොට අවබෝධ කරගන්න පුළුවන් දත්ත විදියට කොහොමද රැඳෙන්නේ කියලා වෙරලා කොහොමද මේ කියන ස්වභාවයනුත් එන්නේ කියලා වෙරලා. නමුත් මේක ගොඩක් දුරට යන්න ඕන කරුණක් ඉන්ද්‍රදේව. මොකද සෑහෙන දුරට විමසීමක් සිදු කළ යුතුයි මේ කියන කොටස් හොයා ගැනීම සඳහා. ඉතින් ඒක නිසා මම මේ දැනට කියන්නේ මේ වැඩසටහන සඳහා අපි දත්තත් එක්ක පරිභෝජනය කරපු භව ස්වභාවයනුත් අන්තර්ගත වෙලයි තියෙන්නේ මේ දැනුම කියන ශක්තිය තුල. එතකොට දැනුම් කියලා කියන්නේ ඔය දත්ත කියන එකයි. එතකොට මේ දත්ත කියන එකට වෙනම කෑල්ලක් තියෙනවා ස්වභාවයන් කියලා. මේකත් ඇටච් වෙලා තියෙන්නේ. එතකොට මේ කොටස් වල ඔක්කොම එකතුව තමයි අපි කියන්නේ දැනුම කියලා ශක්තිය. නැත්නම් සිතුවිලි ලෝකය කියලා. සිතුවිලි ලෝකය කියලා අපිට කියන්න පුළුවන්. එතකොට මේ පරිභෝජනය කිරීම සිදු වෙනවත් එක්කම එතකොට සිදු කරන්නෙක් ඉන්න ඕනේ ඉන්ද්‍රදේව. පරිභෝජනය පරිභෝජනය කරන කෙනා තමයි චිත්ත ශක්තිය. එතකොට මේක සාමාන්‍ය මිනිස්සෙක්ට තේරෙන්නේ නැහැ මේ ඇහෙන් කනෙන් නාසෙන් මේ ඉන්ද්‍රියන්ගෙන් ඒ ගන්න බෑ මේ චිත්ත කියන ශක්තිය. එතකොට මේ චිත්ත කියන ශක්තිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. චිත්ත කියන ශක්තිය ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? මේ දැනුම කියන ශක්තියට තමයි චිත්ත කියන ශක්තිය හැමතිස්සෙම සම්බන්ධ වෙන්නේ. එතකොට දැනුම කියන ශක්තිය විසින් චිත්ත කියන ශක්තිය විසින් දැනුම පරිභෝජනය කරනවා. ඒ දැනුම පරිභෝජනය කරන්නේ දැනුම් භවයන් සහිත දැනුම් පරිභෝජනය කරන්නේ. එතකොට මේ භවයන් සහිත දැනුම් පරිභෝජනය කරන්නේ කවුද මේක නිෂ්පාදනය කරන්නේ? මේ නිෂ්පාදනය කිරීම ඇස කන නාසය දිව ශරීරය හරහා බාහිරින් තමයි ඒ කියන ඔක්කොම ස්වභාවයන් ටික අරගෙන දැනුම කියන එකට පතිත වෙන්නේ. එතකොට මේ මොලේ කියන ඉන්ද්‍රිය හරහා තමයි පතිත වීම සිදු වෙන්නේ. සෑම භව ස්වභාවයක්ම මේ එළියේ තියෙන්නේ. එළියේ තියෙන විස්තරයත් එක්කම භව ස්වභාවයක් ඒකත් එක්කම එනවා. එතකොට දැනුම් කියලා කියන්නේ මේ සම්මතයේ අපි දාගත්ත දැනුම් ඉන්ද්‍රදේව. දැන් උදාහරණයක් විදිහට අපි මව ගත්තොත් අපි සිංහලෙන් මව කියලා කියනවා, අම්මා කියලා කියනවා. නැත්තම් පිටරට මිනිස්සු ගත්තොත් එහෙම මදර් කියලා කියනවා. ඔය වගේ දැන් මොනවා වුණත් මේ වචන වෙනස් වෙන්නේ සම්මුතියට අනුව. සම්මුතියට අනුව වචන වෙනස්. නමුත් භව ස්වභාවයන් වෙනසක් තියෙනවද ඉන්ද්‍රදේව? අම්මා කිව්වත් මදර් කිව්වත් මේවල ස්වභාවය වෙනසක් තියෙනවා. ඒකලයි මව් භාෂාවෙන් අම්මා කියලා හරි මොකක් හරි කියනකොට එන ස්වභාවය එකයි. ඒ ස්වභාවය එකයි. එතකොට අපි ගත්තම මේ දැනුම් කියන ඒවා දැනුම් කියලා කියන්නේ එක එක සම්මුති වලට අනුව තමයි දැනුම් කියන ඒවා නිර්මාණය වෙන්නේ. නමුත් මේ දැනුම් වලට සම්බන්ධ වෙනවා මොකද්ද? භව ස්වභාවයන් සම්බන්ධයෙන්. එතකොට මේ භව ස්වභාවයන් පිටින් තමයි අපිට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ පිටින් සම්බන්ධ වෙන භව ස්වභාවයන් අපේ ඥාන කියන ස්වභාවයන් මේවා තීව්‍ර වෙවි ඉස්සරහට යනකොට දැනුමත් එක්ක චිත්ත කියන ශක්තිය මේක හොඳට අනුභව කිරීම සිදු කරනවා ඉන්ද්‍රදේව. මේක දැන් උදාහරණයක් විදිහට දැන් අපිට තේරෙන්නේ මේ චිත්ත කියන ශක්තිය අපිට තේරෙන්නේ සැබෑවටම වින්දනය කිරීම සිදු කරන්නේ චිත්ත කියන ශක්තිය විසින්. මේ සෑම දත්තයක් සමග තියෙන මේ හැම භව ස්වභාවයක්ම පරිභෝජනය කරන්නේ චිත්ත කියන ශක්තිය. එතකොට මේ චිත්ත ශක්තිය සම්බන්ධ වෙන්නේ දැනුම කියන ශක්තියට ඉන්ද්‍රදේව. එතකොට චිත්ත ශක්තිය දැනුමට සම්බන්ධ වෙනවා. එතකොට දැනුම සම්බන්ධ වෙන්නේ මොලේ කියන ඉන්ද්‍රියට. එතකොට මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ශක්ති තුනේ ක්‍රියාවලිය වෙන්නේ. දැන් මේක සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ශක්ති තුන එකට ක්‍රියාත්මක වෙනවා තේරෙන්නේ නැහැ. හිතන්නේ මම ක්‍රියාත්මක වෙනවා ශරීරය සහ දැනුම විදියට කියලා. නමුත් ඇත්තම කතාව මේකේ පිටිපස්සේ ආධ්‍යාත්මික සිත කියලා එකක් තියෙනවා. ඒ ආධ්‍යාත්මික සිතේ භව ස්වභාවයන් තියෙනවා. මේ භව ස්වභාවයන් තමයි සම්බන්ධ වෙන්නේ මේ කියන දැනුම කියන ශක්තියේ භව ස්වභාවයන් වලට. එතකොට චිත්ත ශක්තිය සම්බන්ධ වෙන්නේ දැනුමේ තියෙන අර ඩේටා වල භව ස්වභාවයන් කියන කොටසට. භව ස්වභාවයන් විස්තරය අදාළ නැහැ ඒකට. විස්තරය අදාළ නැහැ. එතකොට මේ මොන වචන කියන ඒවා අදාළ වෙන්නේ නැහැ මෙතනදී ඉන්ද්‍රදේව. පරිභෝජනය කරන්නේ ස්වභාවයන් කියන ඒවා. එතකොට උදාහරණයක් ගත්තනේ සාලිය දැන් අම්මා කියලා. දැන් අම්මා කිව්වම ඇත්තටම හැමෝටම පොදුවේ සුබදායක සිතුවිල්ලක් නැති වෙන්න පුළුවන්නේ. ඒ කියන්නේ පොඩි කාලේ යම්කිසි යාගේ අත්දැකීම් අනුව එක්කෙනෙක්ට අම්මා කිව්වම එන්නේ පහන් සිතුවිල්ලක් නැත්නම් සතුටු සිතුවිල්ලක්. ඒතකොට ඒක
ඒකත් භව ස්වභාවයක්. ඒ වගේම තව කෙනෙක්ට අම්මා කිව්වම ද්වේෂාගත සිතක් එන්නත් පුළුවන්. එයාට පොඩි කාලේ ලැබිච්ච අත්දැකීම් අනුව. එතකොට ඒ අම්මා කියන ඩේටා එකත් එක්ක එක එක්කෙනාගේ එක එක විදිහේ භව ස්වභාවයෙන් නේද මේ තැම්පත් වෙලා තියෙන්නේ. ඔව් දැන් මේ භව ස්වභාවයෙන් කියන ඒවා එකින් එක්කෙනාට සම්පූර්ණයෙන්ම වෙනස් ඉන්ද්‍රදේව. එතකොට ඔය ඉන්ද්‍රදේව කියපු විදිහට අපි මව කියලා ගත්තම අම්මා කියලා ගත්තම කෙනෙක්ට කේන්ති එන්න පුළුවන් අම්මා කියන වචනයත් එක්ක. ඔව්. තව කෙනෙක්ට ආදරය කියන සෙනෙහස කියන එක එන්න පුළුවන්. තව කෙනෙක්ට නියුට්‍රල් වෙන්න පුළුවන්. කිසිම ආකාරයක සමානිවාසික වගේ හැදිච්ච කෙනෙක්ට මුකුත් අදහසක් නොවෙන්න පුළුවන්. දැන් මම කේන්තිය කියලා කිව්වම ওই කේන්තියත් කොච්චර ප්‍රමාණ වලින් තියෙනවද කියන එක. එන නේද? ඒවා එකින් එකට සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් මේවා පරිභෝජනය කරපු විදිය ඒ කාලවල වලදී ගත්ත අත්දැකීම් එක්ක. ඒ කියන්නේ අපේ අත්දැකීම් සහ බාහිරින් ආපු දැනුම් අනුව තමයි ඒක එන්නේ. සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ ඒ බාහිර කියන ස්වභාවයෙන් නේද? එතකොට දැන් අපි ගත්තොත් එහෙම ඔය ස්වභාවයන් කියන ඒවා දැනුමේ තැම්පත් වෙද්දී මේ ස්වභාවයන් එකපාර ක්‍රියාත්මක වෙනවා ඔය කියන සිද්ධි නැවත එනකොට. ඒව නවත්තන්න බෑ ඉන්ද්‍රදේව. දැන් උදාහරණයක් විදිහට අපි ස්වභාවයක් නැතුව අපි නිකන් කියමු ලංකාවේ උසම කන්ද අපි කියලා කිව්වොත් ඕනම කෙනෙක්ට මතක් වෙනවනේ පිදුරු තලාගල කන්ද කියන එක. නමුත් මේ මම කිව්වේ දත්තයක්නේ පිදුරු තලාගල කන්ද කියන එක එන එක නවත්තන්න බෑ ජීවිතේට. ඒ එක නවත්තන්න බෑ. නමුත් ඒ වගේම මේ භව ස්වභාවයනුත් ඔය විදියටම එනවා ඊටමත් තීව්‍ර විදියට මේ කියන මාර්ගයේ යන්නේ නැති මිනිස්සුන්ට. මේ මාර්ගයේ තියෙන්නේ මේ භව ස්වභාවයන් ක්‍රියාත්මක වෙනවා ඒ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් මත තමන් ක්‍රියාත්මක වෙනවා. එයා දන්නේ මේ දැනුම් නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා. කොහොමද කියන එක. ඒතොරේ නිර්මාණය වෙච්ච විදියත් එක්කම එයා ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒ භවයන් එක්කම. එතකොට දැන් අපි මිනිස්සයා කියලා කියන කෙනානේ අපි කතා කරේ. මිනිස්සයා කියලා කියන්නේ ඥාන ශක්තිය සහ දැනුම කියන ශක්තියයි චිත්ත ශක්තියයි මේ ශක්ති තුනේ එකතුවට තමයි අපි මිනිස්සයා කියලා කියන්නේ. එතකොට අපි චිත්ත ශක්තිය අපි හිතමුකෝ යම් කිසි දෙයක් දැක්කම ආසාවක් එනවා කියලා ඉවෙලින්ද තේරෙනවා. එතකොට දැනුමෙන් අරන් දෙනවා මේ ආසාව. එතකොට ඒ දැකපුවම ඒ ආසාව අරන් දෙනකොට චිත්ත ශක්තියෙන් ක්‍රියාත්මක වීමට බලය සැපේනවා. ඒ ආසාව ක්‍රියාත්මක කරනවා. ඉනිෂියේට් කරන්නේ දැනුමෙන්. ආරම්භය ආරම්භ දැනුමෙන්. දැනුම තමයි මූලික වෙන්නේ මේක ඉනිෂියේට්. ඒ කියන්නේ පටන් ගැනීම සඳහා. ඒ පටන් ගන්නවත් එක්කම ක්‍රියාත්මක වීමට බලය දෙන්නේ චිත්ත කියන ශක්තියෙන්. එතකොට මේ ක්‍රියාත්මක වීම වෙනකොට එතකොට ඒ අපි හිතමුකෝ සිතුවිල්ල ආවයි කියලා මේ කියන භාණ්ඩය මට ගන්න ඕනේ කියලා. එතකොට ක්‍රියාත්මක වීමට බලය සැපෙව්වම මොලේ විසින් ක්‍රියාත්මක කරනවා ඊතුරු කොටස ඉදදී. ඉතින් ඒ මොලෙන් ක්‍රියාත්මක කරන ඒවා නැත්තම් අතින් හරි පයින් හරි නැත්තම් තමන්ගේ කටෙන් හරි තමන්ගේ ගෙස්චර්ස් වලින් හරි මේ සෑම දෙයකින්ම වෙන්නේ මොලේ මගින් ක්‍රියාත්මක වෙන ඒවා. එතකොට බලය සැපේනවයි කියලා කියන්නේ ඒ සැපේන වෙලාවෙම චිත්ත කියන ශක්තිය අනුභවයේ සිදු කරනවා. පෝෂණය ලබනවා. පෝෂණය ලබනවා. එතකොට දැනුමෙන් අරන් දෙනකොටම බලය සැපේනවයි කියලා කියන්නේ චිත්ත ශක්තියේ බලය සැපේලා ඉවරයි. ඒ වෙනකොට ක්‍රියාත්මක වෙනකොට හරි ඒ කියන්නේ සිතුවිල්ල ඇවිල්ලා ක්‍රියාත්මක වෙන්නේ අතින් පයින් වචනයෙන් කියලා අපි කියනවානේ මේවා වලින් නෙමෙයි ක්‍රියාත්මක වීම සිදු. ඒ වෙනකොට වැඩේ වෙලා ඉවරයි චිත්ත. ඒක පසුව වෙන සිද්ධියක්. ඔය චිත්ත ශක්තියේ බලය සැපෙව්වට පස්සේ ආසාව කියන බලයෙන් බලය සැපෙව්වට පස්සේ භවය හරහා ක්‍රියාත්මක වීම ඔටෝමැටිකලි වෙනවා. දැන් සමහරකට අපි ගත්තොත් දැන් ඊර්ෂ්‍යාව කියන භවය ආවොත් ඒක කිසි දෙයක් පිටින් පේන්නේ නැහනේ. ඔව්. පිටින් පේන්නේ නැහනේ කිසිම දෙයක් පිටින් පේන්නේ නැහැ. ඔව්. ප්‍රශ්නයක් ගන්නේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එකම සිතුවිල්ලක ඔබතුමා කියන විදිහට තුන් ලෝකෙම එකවර සම්බන්ධ වෙනවද එහෙම නැත්නම් දෙකක් සම්බන්ධ වෙනවද අන්න ඒ වගේ විග්‍රහයක් කවුරුත් ඇහුවොත් අපි කොහොමද ඒකට උත්තර දෙන්නේ? ඔව් චිත්ත කියන ශක්තිය හැමතිස්සෙම දැනුමත් එක්කයි සම්බන්ධ වෙන්නේ. එතකොට දැන් ඒ අවස්ථාවන් වලට අනුව වෙනස් වෙන්න පුළුවන් දේවප්‍රිය. දැන් සමහර වෙලාවට ඥාන වලින් අරන් දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට බඩගින්න කියන එක. ඔව්. එතකොට බය කියන එක. එතකොට ඔය ගිජුකම කියන එක. මේවා ඥාන වලින් අරන් දෙන්න පුළුවන්. ඒ සිතුවිල්ල. ඊළඟට දැනුමෙන් අරගෙන ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට
චිත්ත කියන ශක්තියෙන් මූලික වෙලා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට මේක හරියටම අපිට කියන්න බෑ මේක මෙන්න මේකෙන්මයි එන්නේ කියලා අපිට ෆෝමියුලා එකක් නැත්තම් සමීකරණයක් දෙන්න බෑ මේ දේවප්‍රිය. එතකොට ඒක තමයි කියන්නේ අපි ක්‍රියාත්මක වෙනකොට අපි දිහා අපේ තියෙන චර්යාවන් අපි අධ්‍යයනය කළ යුතුයි මොන ශක්තියෙන්ද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන එක. ඉතින් ඒක නිසා ඒකට කරන්න තියෙන හොඳම දේ තමයි මේ දැනුම කියන ශක්තිය දිගින් දිගටම Taman දියුණු කර ගැනීම. එතකොට ඒ දියුණු කර ගැනීම තුලින් නුවණ කියන ශක්තිය දිගින් දිගටම දැනුමේ නුවණ කියන ස්වභාවය Taman නිර්මාණය කරගත්තට පස්සේ Tamanට යම්කිසි ආකාරයක දුරකට ගන්න පුළුවන් මේ නුවණ කියන ස්වභාවය හරහා කොහොමද මේ ශක්තිය තුන පොඩ්ඩක් හරි ක්‍රියාත්මක වෙන්නේ කියලා. නමුත් අපේ මේ නුවණ කියන එක එකපාර වෙන්නේ නැහැ. නුවණ කියන එක අපි විමසලා බලලා තමයිනේ නුවණ වැඩි වෙන්නේ. ඒ විමසනවා බලනවත් එක්කම විමසලා බලනවයි කියන්නේම බලය සැපෙන්නේ විමසීම. ඒ කියන්නේ චිත්ත ශක්තියේ නැත්නම් ආධ්‍යාත්මික සිතේ විමසීම කියන භවයෙන් තමයි විමසීමට බලය දෙන්නේ. ඒ බලය දෙන්න තමන් යථාර්ථයේ දකින්න ප්‍රමාණය වැඩි, ඒ වගේම ප්‍රඥාව නිර්මාණය වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මේ විමසා බැලීම හරහා අපි නුවණ වැඩි කරනවත් එක්කම එක්කම මොකද වෙන්නේ තමන්ගේ ප්‍රඥාව කියන කොටස නැත්නම් යථාර්ථයේ ප්‍රඥාව කියන කොටසේ වර්ධනයකුත් වෙනවා ආධ්‍යාත්මික සිතේ. මොකද විමසන්න අපි හැමතිස්සෙම කාලය දෙනවයි කියලා කියන්නේ අපිට ආසාව වෙන්න පුළුවන්, බය, ඊර්ෂ්‍යාව මේවා වලට දෙන්න තියෙන අවස්ථාව සෑහෙන අඩු වෙනවා. ඒක නිසා අපේ ඒ කියන භවයන් වල පෝෂණය වීම අඩු වෙලා විමසීම කියන භවයේ පෝෂණය වීම තමයි එන්න වැඩි වෙන්නේ දේවප්‍රිය. එතකොට මේක අපිට කියන්න බෑ මෙන්න මේ ශක්තියෙන්ම ක්‍රියාත්මක වෙනවයි කියලා. ඒක එක එක්කෙනාට අනුව වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒක හොයන්න පුළුවන් ඒ කෙනාටම තමයි ඒක විමසලා බලන්න පුළුවන් මේක මොන ශක්තියෙන්ද ක්‍රියාත්මක වීම වෙන්නේ කියලා දේවප්‍රිය. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මකට අහන්න. ඇත්තටම මේ ප්‍රශ්නේ අපි සාකච්ඡාවේදී පොඩක් ආයෙත් ආරම්භයට වගේ යන්න ඉඩ තියෙනවා. මේ ප්‍රශ්නේ තමයි ඇත්තටම මේ ඥානකය සතුටින් පවත්වාගෙන යනවා කියන එක. ඇත්තටම අපි විවිධ අවස්ථාවලදී විවිධ විදිහට මේක විග්‍රහ කරගන්නවා. දැන් ඥානකයේ උමනාව සැබෑ උමනාව හරියටම අඳුර ගන්නේ කොහොමද? එහෙම නැත්නම් ඒ සැබෑව අඳුර ගන්න නැතුව මේකට දැනුම සම්බන්ධ අවස්ථා බොහෝ වෙලාවට දැකලා තියෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට වතුර තිබහක් හැදෙනවා. වතුර තිබහ හැදුනහම වතුර බොන්න ඕන වතුරනේ. හැබැයි වතුර තිබහ වෙනුවට අපි හිතනවා කොකා කෝලා එක බිව්වොත් හොඳයි කියලා. ඒතර කොකා කෝලා කියන එක අපිට ආවේ දැනුමින්. හැබැයි අපි මෙතනදී අපේ ඥානකයේ සතුට සඳවා ගැනීම කියන කාරණාවයි අර දැනුමත් එක්ක වෙන සම්බන්ධයයි අතර ඇත්තටම ඉරක් ගහගන්නේ කොහොමද? කොහොමද මේක අපි විග්‍රහ කරගන්නේ කියන එක. ඔව් දැන් අපි පණ්ඩුක අපි වතුර බොන්නේ මට කියලා කිව්වොත් එහෙම ඒකෙන් අදහස් කරන්නේ මොකද? වතුර වුණත් කෙනෙක් බොන්නේ මට බොනවයි කියලා බොනවා නම් ඒකෙන් අදහස් කරන්නේ මම ශරීරයේ වෙලා නේද පණ්ඩුක? ඔව්. මම එහෙම කිව්වොත් පණ්ඩුකට තේරෙනවද? ඔව් තේරෙනවා. එතකොට මේ වතුර බිව්වත් මොනවා කෑවත් මොනවා බිව්වත් මේක Tamanට නම් මේක කරන්නේ ඒකෙන් අදහස් කරන්නේ චිත්ත ශක්තිය ආධ්‍යාත්මික සිතේ මම කියන එකට නේද බීලා තින්නේ මෙච්චර කාලෙ. ඔව්. ඉතින් ඒවා පොඩ්ඩක් කල්පනා කරන්න මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි ඥාන ස්වභාවයේ අවශ්‍යතාවයක් අපි හිතමුකෝ වතුර හරි දැන් වතුර තිබහා නම් වතුර හරි නැත්නම් කොකා කෝලා එකක් හරි ඕනම ආකාරයේ ඩ්‍රින්ක් එකක් බොන්න පුළුවන් පණ්ඩුක. ඒකෙට කිසිම ආකාරයක බාධාවක් නැහැ මේ කියන මාර්ගයේ යනකොට. හැබැයි හරි දැක්ම කියන එක Tamanට අවශ්‍ය වෙනවා. බුද්ධිමත් දැක්ම කියන එක. ඒ කියන්නේ බුද්ධිමත්ව දැකීම කියන එක. දැන් මේක ඉස්සරහට යනකොට අපි දැන් කතා කරන්නේ පණ්ඩුක ඥාන කියන ශක්තියයි දැනුමයි චිත්ත කියන ශක්තියයි කියලා වෙලා කොටස් තුනක් තියෙනවායි කියලා වෙනවා. ඔව්. එතකොට ඥාන කියන ශක්තියට වතුර තමයි අවශ්‍ය වෙන්නේ. ඔව්. දැනුමේ තමයිනේ තියෙන්නේ කොකා කෝලා ෆැන්ටා ඔය ඔක්කොම තියෙන්නේ දැනුම් තියෙන්නේ දැනුමේ පණ්ඩුක. ඔව්. එතකොට මේක දත්තයක් විතර වුණා නම් මේ ෆැන්ටා බොන එක හරි කොකා කෝලා බොන එක හරි දත්තයත් එක්ක ස්වභාවයක් සම්බන්ධ වෙලා තියෙනවාද පණ්ඩුක? අන්න එතනයි වැදගත් වෙන්නේ පණ්ඩුක. එතකොට
අපි හිතමුකෝ මේ දත්තයත් එක්ක ඒ කියන වෙලාවේ වතුර තිබ්බයි කියලා තමන්ගේ නිවසේදී. ඒ වතුර ටික බීලා කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වතුර බිව්වා ඒ වතුර බොන වෙලාවෙදිත් වතුර බොන්නේ මට බීම. ඒ කියන්නේ සමන්ගේ බුද්ධිමත් දැක්මකින් නෙමෙයි නා. තමන්ට නම් බොන්නේ. එතකොට මේකෙදි අදහස් කරන්නේ මොකද්ද පණ්ඩුක? මම මේ කියන වෙලාවේ. එතකොට තමන්ගේ චිත්ත ශක්තිය කියන්නේ තමන් කියන එක. ඒ කියන්නේ මේ තමන් ශරීරයේ කරගත්තා නම් ඉතින් එතනින් එහාට ආයේ මිත්‍යා දෘෂ්ටිය දිගටම ක්‍රියාත්මක වෙනව නේද? මොනවා බිව්වත් මොනවා කෑවත් පණ්ඩුක. එතකොට තා පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් ඇත්තටම අපි හිතමු මේ ඕනෑම ජීවියෙකුට මේ බඩගින්න වතුර විත්ති බහ වගේව ඇති වෙනවා. ඇත්තටම මිනිසුන්ට විතරක් නෙවෙයි සත්තුන්ටත් ඒක හා සමානයි. එතකොට ඒ මේ සාමාන්‍ය සතෙකුට Tamanට දැනෙනවා ඒ වතුර පිපාසය කියන එක. ඒක ඥාන ස්වභාවයක් විදිහට තමයි දැනෙන්නේ කියලා මම විශ්වාස කරන්නේ. ඇත්තටම ඒකට දැන් සත්තු හොයන්නේ නේද දැනුමෙන් යම් කාරණාවක්. හැබැයි මිනිස්සු තමයි දැනුමෙන් දේවල් සොයාගෙන යන්නේ. එතකොට ඇත්තටම දැන් අපි මේ යන මාර්ගයේදී අර අපි අහලා තිනවා මේ තුන් ලෝකයේ තියෙන ඥාන ලෝකේ සහ දැනුම් ලෝකයේ කියන එක හරියට වෙන් කරලා හඳුනා ගන්න මේ ඇත්තටම මේ ඇත්තම ඥාන වලට සම්බන්ධ කාරණා අපි අඳුනගන්නේ කොහොමද? ඒ දැන් දැනුම කියන එක කාරණාව එතකොට ඉබේම වගේ අපිට වටහා ගන්න පුළුවන් වෙයි. මම හිතන්නේ මේ බොහෝ දුරට කියුණා මට තවත් පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නොත් හොඳයි කියලා හිතනවා. දැන් පණ්ඩුක ඥාන කියලා කියන්නේ අපේ ඥාන අවශ්‍යතාවය කියලා කියන්නේ දැන් ඥානවල තියෙනවානේ අපිට දැනෙන අවශ්‍යතාවයන් වතුර බීම. එතකොට ඊළඟට අපි ගත්තොත් එහෙම ආහාර කියන දේවල් සමහර වෙලාවට ලෙඩ හැදුනා මෙහෙම බෙහෙත් ගන්න එහෙම වෙනවනේ පණ්ඩුක. එතකොට ඒවා ඥානමය අවශ්‍යතාවයන්. එතකොට ඒ වගේම අපි ගත්තොත් එහෙම දැන් මේ ඥාන ශක්තිය දන්නේ නැහනේ මොන වතුරද අරවද මේවද තියෙන්නේ කියලා ඉවරලා දන්නේ නැහැ. දන්නේ නැහැ. ඔව් හරි. දැන් එතකොට ඥාන ශක්තියට ක්‍රියාත්මක වෙන්න තව අවශ්‍යයි මේ වාතය කියන එක ඔක්සිජන් අවශ්‍යයි. එතකොට මෙන්න මේ කියන දේවල් මේ ඥානවල තියෙන අවශ්‍යතාවය. ඉතින් ඒවා අඳුරගන්න එක ඉතා පැහැදිලිවම ලේසි පණ්ඩුක. ලේසි. දැනට ලේසි. නමුත් ඕගොල්ලන් තව ටිකක් මේක ඉස්සරහට වර්ධනය වෙනකොට තව ඕගොල්ලන්ට මේවා වල ගැඹුරට යන්න පුළුවන් ඥානවල උනත් දැනට අපි අරගමු ඥානවල තියෙන මූලික අවශ්‍යතාව කියන එක. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම දැන් දැනුම කියන ශක්තිය කියන එක ගත්තොත් මේ දැනුමේනේ අපිට තැම්පත් වෙලා තියෙන්නේ ඔක්කොම කියන වර්ගයන් එක එක වර්ගයන් හැමදේටම වතුර ඒ කියන්නේ අවශ්‍යතාවයේ තියෙනවා අවශ්‍යතාවයට අවශ්‍යතාවය ඉටු කර ගැනීම සඳහා ඕනවටත් වැඩිය තියෙනවා එක එක ඔප්ෂන්ස් තියෙනවා අපිට. ඒ කියන්නේ දත්තයන් කියන එක නේද? දත්තයන් එතකොට ඔප්ෂන්ස්. ඉතින් එතෙන්දි වැදගත් වෙන්නේ පණ්ඩුක ඒ දත්ත කියන ඒවා මොනවා වුණත් කමන්නේ. ඒ දත්තවල ස්වභාවයන් රැඳෙනවද කියන එකත් වැදගත් වෙනවා පණ්ඩුක. අර මම ඉස්සල්ලාම කතා කරුවානේ දැනුම කියන ශක්තිය ගැන. එතකොට මේ දැනුම් කියන්නේ දත්ත කියලා කිව්වා. මං කිව්වා අම්මා කියනකොට ඒ දත්තෙත් එක්ක බැඳිච්ච ගතියක් තියෙනවනේ පණ්ඩුක. එතකොට ඒ කියන ගතිය කොහොමද එන්නේ කියලා ඉවරලා අපි හැම එක්කෙනාම හොයන්න ඕනේ. ඒ දත්ත කොහොමද ඒ වලට සමහර වෙලාවට ඒ කියන දේවල් එන්නේ මිත්‍යා දෘෂ්ටීන් එක්ක. අපි මෙතනදි කියන්නේ මේ අම්මා කියන දැනුම ගන්න එපයි කියන එක නෙමෙයි. මේක අවබෝධ කරගන්න කියලා ඉවරලා කියන්නේ. එතකොට මෙතෙන්දී අපිට වැට ගහනවා නම් ඥාන කියන කොටස අපි වතුර තිබා කියන එකයි අපි ආහාර ගන්නවා කියන එකයි පණ්ඩුක මේක මගේ කරගෙන අපි ඔය කියන කොටස් දෙකම කෙරුවොත් මොනවා හරි අරගෙන බත් දෙන්න පුළුවන් කන්නේ සුදු බත් විතරයි වෙන්න පුළුවන් කන්නේ. එතකොට ඊළඟට බොන්නේ වතුර විතරයි කියලා අපි හිතමුකෝ. ඔය සුදු බත් කෑවා විතරක් වුණත් වතුර බිව්වයි වුණත් විතරක් කිව්වත් මෙන්න මොනවාක්වත් ගත්තේ නැතත් ඒත් අවබෝධ කරලා නැත්තම් මේකේ ක්‍රියාත්මක වීම අවබෝධ කරලා නැහැ පණ්ඩුක. එකෙන් අදහස් කරන්නේ මේ දත්ත තිබ්බට පණ්ඩුක මේ අපි හිතමුකෝ වතුරයි බතුයි සුදු බතුයි කියලා ගමුකෝ ඔය දෙක විතරක් කෑවත් මේ ශක්ති තුනේ ක්‍රියාත්මක වීම දන්නේ නැහැ පණ්ඩුක. ඒකට මෙතෙන්දි වැදගත් වෙන්නේ මම අර කිව්වා චිත්ත ශක්තිය හැමතිස්සෙම සම්බන්ධ වෙන්නේ භවයන් වලටනේ පණ්ඩුක.
ඒව තමයි අනුභව කරන්නේ. එතකොට ඒ වැරදි ඒ කියන දැනුම් තමයි අවබෝධ මේ අනුභව කරන්නේ. මේ දැනුම් වල තමයි ප්‍රශ්නේ තියෙන්නේ පන්දු. එතකොට මේ දැනුම් අයිති වෙන්නේ කාටද? ඥාන ශක්තියට අදාළ කොටස් ඥාන ශක්තියට දෙන්න ඕනේ. එතකොට දැනුම කියන කොටසට අදාළ දේවල් දැනුම කියන කොටසට දෙන්න ඕනේ. එතකොට චිත්ත ශක්තියට අදාළ දේවල් චිත්ත ශක්තියට දෙන්න ඕනේ. ඉතින් ඒක පොඩ්ඩක් ගැඹුරු කරුණක් තේරුම් කරන්න පුළුවන් අපිට වෙනම මාතෘකාවක් අරගෙන පණ්ඩුක. දැන් මෙතෙන්දී අපි කතා කරන්නේ මිනිස්සයා ගැන. සරලව අපි මිනිස්සයා කියන කොටස ගත්තොත් එහෙම ඥාන ශක්තියයි දැනුමයි චිත්ත ශක්තියයි මේ ශක්ති තුනේ එකතුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි දැන් ওই පණ්ඩුක කිව්ව විදියට වතුර බොන්නෙත් මට කියලා කියනවා නම් එතකොට චිත්ත ශක්තියේ මේ මම කියන මිත්‍යා දෘෂ්ටිය කියන එකට තමයි වතුර පොවන්නේ පණ්ඩුක. නමුත් මේ අපි පැහැදිලිවම කියනවා නම් මේ වතුර බීම කියන එක අවශ්‍ය වෙන්නේ ශරීරයේ කියන ඉන්ද්‍රිය ශරීරයේ කියන ශක්තියට නම් එතකොට මේ ඥාන කියන ශක්තියේ මේ වතුර තිබහා නිමා ගැනීම සඳහා නම් ඒ අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා අපි ඒකට බලය සපයනවා නම් එතකොට අපි බලය සපයන්නේ මිත්‍යා දෘෂ්ටිය හරහාද සැබෑ දැක්ම හරහාද පණ්ඩුක. අපි වතුර බොන එක අපි වතුර බීම සිදු කරන්නේ ඥානකයේ අවශ්‍යතාවයක් ඉටු කර දීම සඳහා නම් අපි ඥානකයේ අවශ්‍යතාවයක් ඉටු කර දීම සඳහා නම් වතුර බොන්නේ. ඒ කියන්නේ බලය සැපෙන්නේ වතුර බොන්න. ඒකෙන් අදහස් කරන්නේ මේ යථාර්ථය කියන එක ක්‍රියාත්මක වෙනවයි කියන එකයි පණ්ඩුක. අපි බොනවා නම් මේක මගේයි කියලා වෙලා කැමැත්තෙන් මගේයි කියලා බොනවා නම් එතකොට මේකේ භව ස්වභාවයක් නේද මම පෝෂණය කරන්නේ මගේ චිත්ත කියන ශක්තිය. එතකොට එතනදී මම වතුර බොනවා මේ අවස්ථා දෙකේදීම වතුර බොනවා. එතකොට මේ පළවෙනි අවස්ථාවේදී වතුර බොන්නේ මම කිව්ව විදියට මේක ඥානකයේ අවශ්‍යතාවයක් අරගෙනයි අපි වතුර බීම සිදු කරන්නේ. එතකොට දෙවෙනි කොටසේදී මම කිව්ව වතුර බොන්නේ මම මගේයි කියන කොටස අරගෙන. එතකොට මේ මගේයි කියන කොටස අරගෙන නැත්තම් මේක කැමැත්ත කියන කොටස අරගෙන නම් මම බලය සැපෙන්නේ. එතකොට ඒක මගේ වතුර බීමක් වෙනවා නේ පණ්ඩුක? ඔව්. ඒ කියන්නේ මගේ වෙලා නේද පණ්ඩුක? චිත්ත ශක්තිය කොටසක් වෙලා කියන එක තේරෙනවද පණ්ඩුක? තේරුණා. ඇත්තටම දැන් අපි මේක දැන් මම මුලින්ම ඇහුවේ මේක ඉරක් ගහගන්නේ කොහොමද කියලානේ. දැන් මට තේරුණා දැන් මේ ඉර ගහ ගන්න පුළුවන් වෙන්නේ ඇත්තටම එක පැත්තක් ඥාන අවශ්‍යතාවය මොකද්ද? අනිත් එක මිත්‍යා දෘෂ්ටිය මොකද්ද? නැත්තම් ඒ අවශ්‍යතාවයට එහා ගිය කාරණාව මොකද්ද? එතකොට එතනදී තමයි මම කියන එක මතුවෙන තැන. මටයි වතුර තිබහා මටයි කන්න දෙන්නේ කියන එකද ඥාන උමනාවට අවශ්‍ය දේ සැපීමද කියන එක තමයි අපේ මං හිතන්නේ මට තේරිච්ච විදිහට කඩවීම කියලා කියන්නේ. ඔව්. එතකොට පණ්ඩුක වතුර බිව්වත් ෆැන්ටා බිව්වත් කොකා කොලා බිව්වත් මොනවා බිව්වත් ප්‍රශ්නයක් තියෙනවද පණ්ඩුක? ඔව් එතකොට ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතන වැදගත්කම තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන එක නැත්තම් වැරදි දැනුම් බුද්ධිමත් දැක්ම නැතිකම කියන එක නේද පණ්ඩුක? එතකොට මේ හැම දෙයකදීම අපිට බුද්ධිමත්ව දකින්න හැකියාවක් තියෙනවනේ මේ ශක්ති තුන ක්‍රියාත්මක වෙන්නේ මොන විදියටද කියලා. එතකොට අපිට බලන්න පුළුවන් අපිට බෙදා ගන්න පුළුවන් මේ ඉරි ගහන්න පුළුවන් නැත්තම් අපිට වැට ගහන්න පුළුවන් ඥාන කියන කොටසට දැනුම සහ චිත්ත කියන කොටසට පණ්ඩුක. ඉතින් ඒක ඒ මාර්ගය තමයි අපි මේ සාකච්ඡා කරන්නේ ඇත්තටම. ඔව් හොඳයි මට හොඳටම තේරුණා. බොහොම ස්තුතියි. හොඳයි. සාලි අපි අද සාකච්ඡාව සෑහෙන වෙලාවක් කරා. මම හිතන්නේ සෑහෙන කරුණු ප්‍රමාණයක් අපි සාකච්ඡාවට බඳුන් කරා. ඉතින් අපි මේ සාකච්ඡාව YouTube නාලිකාවක් කරා ප්‍රචාරය කරනවා. එතකොට ඒක අහන අයට තමුන්ට මතුවෙන ප්‍රශ්න කමෙන්ට් හැටියට එවනවා නම් ඒතර අපිට ඊළඟ සාකච්ඡාවේදී ඒවත් ගන්න පුළුවන්. ඊට අමතරව මේ තුන් ලෝකයේ ගැන සාකච්ඡාව මම හිතනවා තව වාර කීපයක්ම ගෙනියන්නේ විවිධාකාරයේ උදාහරණගෙන දැන් පණ්ඩුක මතු කරා වගේ උදාහරණ බොහෝ අයට මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒකින්ද මම හිතන්නේ මේ තුන් ලෝකයේ ක්‍රියාකාරීත්වය මේ ශක්ති තුනේ ක්‍රියාකාරීත්වය තරම්ම සංකීර්ණයි. ඒකින්ද මම හිතනවා අද සාකච්ඡාව අපි මෙතනින් අවසන් කරමු. ආයි දවසක නැවත සාකච්ඡාවෙන් හම්බ වෙමු. බොහොම ස්තුතියි. හොඳයි දේවප්‍රිය පණ්ඩුක.